ආයුබෝවන් එක්ස්ප්ලෝර් මයින්ඩ් විත් සාවි YouTube channel එකට ඔබව ඉතාම සාදරයෙන් පිළිගනු ලබනවා. දරුවෙක් සමාජාන යෝජනය වීමේදී පවුල පාසල සමවයස් කණ්ඩායම් කියන සාධක ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මෙතනදී සමවයස් කණ්ඩායම් තුලින් දරුවා සමාජාන යෝජනය වෙනකොට මේ සමවයස් කණ්ඩායම් වල ඉන්න සමාජිකයන් අතර හොඳ අන්තර් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. හොඳ අන්තර් ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. මේ සඳහා මේ සමවයස් කණ්ඩායම් වල ඉන්න දරුවන් අතර ඒ දරුවෝ එකිනෙකා එක්ක ක්‍රීඩා කරනවා. සාමූහික වශයෙන් සිදුවන ක්‍රීඩා ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. දරුවන් එකිනෙකා සමග කණ්ඩායම් වශයෙන් මේ විදිහට ක්‍රීඩා කරන එකෙන් අත්වෙන වාසි රාශියක් තියෙනවා. මේ දරුවන්ගේ සමාජ කුසලතා වර්ධනය වෙනවා. දරුවෝ එකිනෙකා සමග ඵලදායීව sannivedanaya කරන්න හුරු වෙනවා. ඒ වගේම එකිනෙකා අතර අපි දන්නවා පොඩි ළමයි සෙල්ලම් කරනකොට රණ්ඩු සරුවල් ඇති වෙනවා. හැබැයි ටික වෙලාවකින් යාළු වෙනවා. මේගොල්ලෝ මේ ඇති වෙන වාද විවාද රණ්ඩු සරුවල් ඉතාමත්ම ධනාත්මක ලෙස කළමනාකරණය කරගනිමින් ඒවා විසඳ ගන්න මොවුන් පුරුදු වෙනවා. ඒ වගේම තමයි කණ්ඩායම් ක්‍රීඩාවලදී තමන්ගේ වාරය එනකන් තමන්ගේ අවස්ථාව එනකන් ඉන්න මේ දරුවෝ පුරුදු වෙනවා. ඒ කණ්ඩායම තුල කණ්ඩායම් ක්‍රීඩාවලදී ඒ ක්‍රීඩාවට අදාළ නීති රීති තියෙනවා. ඒ කණ්ඩායමේ සමාජිකයන් අතර විනයක් තියෙන්න ඕනේ. ඉතින් මේ දේවල් සමාජ නීති රීති වලට විනය නීති රීති වලට දරුවන් හුරු වීම මේ ක්‍රීඩා හරහා සිද්ධ වෙනවා. අපි දන්නවා ක්‍රීඩාවකදී ජය පරාජය කියන දෙකම උරුම වෙනවා. එතකොට මේ ජය පරාජය සමසිතින් දරා ගන්න මේ දරුවෝ හුරු වෙනවා. දරා ගැනීමේ ශක්තිය දරුවන්ට ඇති වෙනවා. මේ පොඩි දරුවෝ ක්‍රීඩා කරනකොට අපි දැකලා තියෙනවා ඒගොල්ලෝ සෙල්ලම් ගෙවල් දානවා, සෙල්ලම් පාසල් දානවා, සෙල්ලම් රෝහල් දානවා. මේ විදිහට එතකොට අම්මා තාත්තා විදිහට, ડોක්ටර් විදිහට, ටීචර් විදිහට, ශිෂ්‍යෝ විදිහට, රෝගීන් විදිහට මේ දරුවෝ ඒ භූමිකා රංගනයක යෙදෙනවා මේ ක්‍රීඩාව හරහා. එතකොට ඒ තුලින් මේ දරුවන් සමාජයේ විවිධ පුද්ගලයන්ගේ භූමිකා පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා. එයාලගේ කාර්යභාරය මොකක්ද? එයාලා අපේ සමාජය වෙනුවෙන් තමන්ගේ පවුල වෙනුවෙන් ඉෂ්ට කරන කාර්යභාරය මොකක්ද කියන කාරණය මේ දරුවෝ අවබෝධ කරගන්නවා. ඒ තුලින් අනිත් අයගේ මනෝභාවයන් පිළිබඳව දරුවන්ට හොඳ අවබෝධයක් ලැබෙනවා. හොඳ සහකම්පනයක් දරුවන් තුල වර්ධනය වෙනවා. අනිත් එක මේ වගේ ක්‍රීඩා කරනකොට දරුවෝ යම් කිසි හදාගත්තු එයාලා නිර්මාණය කරගත්තු කතාවක් අනුව තමයි මේ රංගනයේ යෙදෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී දරුවෝ තුල නිර්මාණාත්මක හැකියාව වර්ධනය වෙනවා. එතකොට දරුවෝ කෑ ගහලා දුවලා පැනලා hina වෙලා සෙල්ලම් කරනකොට එයාලගේ මානසික ආතතිය සමනය වෙනවා. එයාලා ඉගෙනීමේ වැඩවලට යෙදিলা දැඩි වෙහෙසකර තත්ත්වයටපත් වෙලා හිටියත් එතකොට එක්කෝ මොන හරි වරදකට වැඩිහිටියන්ගෙන් බැනුම් අහලා දඬුවම් ලැබලා හිටියත් මේගොල්ලෝ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගියාම කෑකෝ ගහලා hina වෙලා දුවලා පැනලා සෙල්ලම් කරනකොට අර ඒගොල්ලෝ තුල තියෙන මානසික ආතතිය කියන එක සමනය වෙනවා. ඒක ආය ඒගොල්ලෝ යථා තත්ත්වයටපත් වෙනවා. back to normal. ඉතින් ඒ වගේම තමයි දැන් මේ දරුවෝ මේ විදිහට දුවලා පැනලා සෙල්ලම් කරනකොට එයාලට හොඳ ශාරීරික ව්‍යායාම ලැබෙනවා. එයාලගේ මාංශ පේශි ශක්තිමත් වෙනවා. එතකොට හොඳ ලේ ගමනාගමනයක් ඇති වෙනවා. හෘද ස්පන්දනය හොඳින් සිද්ධ වෙනවා. මේ වගේ දේවල් එක්ක මේ දරුවෝ හොඳ සෞඛ්‍ය සම්පන්න නිරෝගී දරුවෝ බවට පත් වෙනවා. දැන් වර්තමානයේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ තරඟකාරී අධ්‍යාපනයත් එක්ක මේ දරුවෝ ක්‍රීඩා වලින් ඈත් වෙලා එයාලා හුදකලා බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ හුදකලා බව නැතිකරන්න එතෙන්ට එනවා
ජංගම දුරකථනය. ඉතින් මේ දරුවෝ ජංගම දුරකථනයත් එක්ක වැඩි වෙලාවක් ගත කරන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වෙලා සමහර දරුවෝ අසභ්‍ය වීඩියෝ නරඹන්නත් යොමු වෙලා සමහර අය නොදන්නා පුද්ගලයොත් එක්ක sannivedanaya දෙන්න අපි කියන්නේ chat කරනවා කියලා. අන්න එහෙම දේවල් කරන්න පෙළමිලා අනවශ්‍ය ප්‍රශ්න ගොඩාක් ඇති කරගෙන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කරගෙන මානසික අවපීඩනයට පත් වෙලා සමහර දරුවෝ සියදිවි නසා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ දරුවෝ හුදකලා වීමත් එක්ක මේ දරුවන්ට ඇතිවෙන ගැටලු නව යෞවන වියත් එක්ක ගොඩක් දරුවන්ට ඇති වෙනවා විවිධ ගැටලු. මේවා කතා බහ කරගන්න මේ තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න යාළුවෝ නැතුව කාටවත් කියන්න කෙනෙක් නැතුව දෙමව්පියන්ට කියන්නත් බෑ මේ දේවල් ඒ වයසට ඇති වෙන හැඟීම් මේවා ගොඩක් විට බෙදාගන්න යාළුවොත් එක්ක. ඉතින් ඒ අවස්ථාව මගේ හැරිලා ගිහිල්ලා මේ දරුවෝන්ගේ හිත ඇතුලේ ඒ දේවල් ඒ පීඩනය දීර්ඝ කාලිනව තිබිලා අන්තිමට එයාලා විෂාදය තත්වයට පත් වෙලා ජීවිතේ නැති කරගන්න තත්වයට පත් වෙනවා. වර්තමානයේ බොහෝ නවයෝන් දරුවෝ මේ වගේ මානසික ආතතියෙන් මානසික අවපීඩනයෙන් පීඩා විඳින බව අපි දන්නවා. ඉතින් වර්තමානයේ තියෙන මේ තරඟකාරී අධ්‍යාපනයත් එක්ක අපේ දරුවන්ට මේ නොලැබිච්ච අවස්ථාව අපිට උදා කරලා දෙන්න පුළුවන් නම් ඇත්තටම අපේ දරුවෝ මීට වඩා සතුටින් ඉඳී මීට වඩා හොඳ සමාජ කුසලතා වර්ධනය කරගෙන හොඳ ආකල්ප ඇතුව සමාජය තුළ කටයුතු කරයි. ඇත්තටම දැන් අපි දන්නවා ගොඩක් විට ජාතික මට්ටමේ විභාග වලින් ඉහළ ප්‍රතිඵල ලබාගත්තු දරුවෝ එක්ක කතා කරනකොට ජනමාධ්‍ය වලින් එහෙම අපිට අහන්න ලැබෙනවා එයාලා පොතට විතරක් සීමා වෙලා හිටියේ නෑ. ගොඩක් විට ක්‍රීඩා කටයුතු කරලා වෙනත් බාහිර කටයුතු කරලා සමස්ත ලංකා මට්ටමේ සහතික පවක් ලබාගත්තු දරුවෝ. ඉතින් මේ දරුවෝ මේ විදිහට ක්‍රීඩාවලට සහ ඒ වගේම වෙනත් විෂය සමගාමී විෂය බාහිර කටයුතු වලට යොමු වීමත් එක්ක මේ දරුවෝ තුල ඇතිවෙන මානසික සැහැල්ලු බව මේ දරුවන්ට මේ වගේ ඉහළ ප්‍රතිඵල වලට යන්න ලොකු උදව්වක් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ දරුවන්ට එහෙමනම් අපේ අනිත් දරුවන්ටත් එහෙමම තමයි. එයාලටත් මේ ක්‍රීඩාව තුළින් එතකොට වෙනත් බාහිර කටයුතු වලින් ඒ ලැබෙන පන්නරයත් එක්ක ඒ ලැබෙන ඉගෙනුමත් එක්ක ඒ ලැබෙන මානසික සැහැල්ලුවත් එක්ක එයාලට විභාග වලට හොඳට මුහුණ දීලා ඒව ජය අරගෙන සමාජයේ ඉහළ තැනකට ගිහිල්ලා ඒ Taman ලැබපු අධ්‍යාපනයට ඒ සඳහා ලැබිච්ච තනතුරට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ දරුවන්ට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. ඒක නිසා අපි විශේෂයෙන් දෙමව්පියෝ විදිහට මේ දරුවන්ගේ මේ ක්‍රීඩා කරන්න තියෙන අවස්ථා නැති කරන්නේ නැතුව එයාලා පොතටම විතරක් යොමු කරන්නේ නැතුව මේ දරුවන්ට අනිත් දරුවොත් එක්ක එකතු වෙලා ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දෙනවා නම් ඇත්තටම ඉතාම වටිනවා. මෙහිදී දෙමව්පියෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. තමන්ගේ දරුවා ආශ්‍රය කරන්නේ කවුද මොන වගේ අයද කියන එක ගැන දෙමව්පියෝ සැලකිලිමත් වෙන්න ඕනේ, අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම හිටියොත් එහෙම ඉඳලා දරුවට අර සරුංගලයට උඩ යන්න අර නූල අපි ඒ අවශ්‍ය විදිහට ලබා දෙනවා වගේ දරුවව ඒ විදිහට අපි සමාජානියෝජනය කරොත් අපිට දැනුම ආකල්ප කුසලතාවලින් පිරි පූර්ණ පෞරුෂ සංවර්ධනයකින් යුක්ත පූර්ණ පෞරුෂයකින් යුක්ත දරුවෙක් අපිට සමාජයට දායාද කරන්න පුළුවන්. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔබට බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මගේ channel එක. ඒ වගේම ඔබගේ like comments මම ඉතාම අගය කරනවා. බොහොම ස්තුතියි. සුබ දවසක්.